තමන් මුලින්ම රටේ නීතිය පිළිපදින්න ඕන. නීතිය පිළිගන්න ඕන. ඊට පස්සේ පිළිපදින්න ඕන. ඒකට අවනත වෙන්න ඕන. අපි ඒක නැස්කම් පියාගෙන ඉන්නේ කියන එක නෙවෙයි. නීතියක් හැදෙන්නේ රටක පුරවැසියාගේ ආරක්ෂාව යහපැවැත්ම උදෙසානේ. එතකොට මේක ගැන එඩියුකේෂනය නැත්තම් අපි ඒ කට්ටියව එඩියුකේට් කරන්න ඕනේ. එහෙම නැත්තම් අර අවනීතිය රජ කරන්න දෙන්න නරකයි. ඉතින් සමහර ඉස්කෝලේ යන ළමයින්ට මම දැකලා තිනවා අවුරුදු 17 පයින්නටම ගෙදරින් ඔන්න ළමයා මොකද ඕලෙවල් ෆේල් වුණාම කරන්නේ ටීවී එකක් අරගෙන ඉල්ලනවා ගෙදරින්. එතකොට අම්මා තාත්තා කනකර උගස් තියලා ඉඩම් උගස් තියලා ඉවරලා එක්ක ඉතුරු කරපු සල්ලි වලින් හරි ටීවී එක ෆිනන්ස් කරලා හරි මූලික ගෙවීමක් ගෙවලා අරන් දෙනවා. ඊට පස්සේ අවුරුදු 18 වෙනවත් එක්කම ඔන්න ලයිසන් එක අරගන්නවා. අර අයට අධ්‍යාපනයක් නැහැ. හොඳ නරකක් හරි ගැනීම තේරුමක් නැහැ. හොඳ එක්ස්පෝෂර් එකක් නැහැ. එක්ස්පීරියන්ස් එකක් නැහැ. මොකද ඉමැචුරිටි එක එතන මම දකින්නේ. විනයක් නැහැ. සොයන් හික්මීමක් නැහැ. ඒකනේ ඒගොල්ලෝ අර ෂෝට් ටෙම්පර්ඩ් මොන හරි දෙයක් වුණාම පාරේ ගහගන්න ඉන්නේ පරුෂ වචනෙන් කෑ ගහන්නේ නේද? හරියට ලේන් එකේ යන්නේ නැහැ. පාකින් වලදී ඉතින් ඔය විනය ඔය අධ්‍යාපනයේ විනය ඔය දේවල් නැතුව තමයි ඒගොල්ලෝ ට්‍රීවිල් එකත් රෝද තුනකුත් එක්ක එන්නේ. අපරාධ තරුණ ජීවිත මම කියන්නේ. ඒ කියන්නේ මොකද මේගොල්ලෝ සාමාන්‍ය පෙළ පාස් වුණා හෝ ෆේල් වුණා මේගොල්ලන්ට අනාගතයක් තියෙනෝනේ. දැන් ඔය ටෙක්ස්ට් දැන් අපි දකිනවා ඔය NVQ ඒ වගේ කෝසස් තියෙනවා ජර්මන් ටෙක් ඒ වගේ ටෙක්නිකල් කොලේජස් තියෙනවා ලංකාවේ. ඉතින් ඇයි අපිට බැරි? මොකද අපි දකිනවා ගොඩක් වෙලාවට දැන් කාන්තා පාර්ශවයේ අධ්‍යාපනයේ පැත්තෙන් ඉස්සරහට එනවා. ඕනම රජයේ සරසවියක් ගත්තත් පුද්ගලික විශ්වවිද්‍යාලයක් ගත්තත් ආයතනයක් ගත්තත් එතන ඉන්නේ වැඩිපුර කාන්තා පාර්ශවය. ඇත්තටම මේ ලංකාවේ පිරිමි තරුණ ප්‍රජාව හරිම දුකයි. ඉස්කෝලෙන් අවුට් වෙන සමහරකට O level ෆේල් වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් O level පාස් වෙලා ඉස්කෝලේ යන්නේ නැතු ඉස්කෝලේ යන්නම ඕනේ නැහැ. මං කියන්නේ එතනින් එහාට ඒගොල්ලන්ගේ උසස් අධ්‍යාපනයට යොමු කරන්න පුළුවන් නේ.